Sadhu, sadhu, sadhu. Namaskar Deva Guru Sagada Guru Saranayami Namaskar Deva Guru Sakadam Saranayami Namaskar Deva Sakadam Saranayami Namaskar Deva Guru Saranam Saranayami Sadhu. මේ පුරුදුමන සිට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි දැන් මේ පිළිතුරු සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සත්‍යඥාන විගක් ශ්‍රවණය කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කර්මය කියන්නේ මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ කර්මය කියන්නේ මොකක්ද කියන එක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කර්මය කියන්නේ මේ කර්මය තමයි තමන්ගේ දේ කරගෙන ඉන්නේ. මේ ලෝක සත්‍යය තමන්ගේ දේ කරගෙන ඉන්නේ මොකක්ද? කර්මය. ඒ වගේම තමන්ගේ ඥාතියා කරගෙන ඉන්නේ මොකක්ද? කර්මය. තමන්ගේ ඊළඟ උපදින ස්ථානය කරගෙන ඉන්නේ මොකක්ද? කර්මය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. තමන්ගේ දෑවැත්ත විදිහට තියෙන්නේ මොකක්ද? කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කල්යාණ දෙයක් ඒකෙන් යහපත් විපාක රැස්වෙන බවත් පාපී දෙයක් සිදු කළොත් දුක් විපාක ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි අපේ ජීවිතයේ මේ කර්මය අපි පෙර ජීවිතවලදී කොයි ආකාරයෙන්ද සිදු කරලා තියෙන්නේ ඒ ආකාරයෙන් තමයි මේ ජීවිතය අපිට තමන්ගේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ. මේ පින්තුන් දැන් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ කර්මය කොයි විදිහටද තමන්ගේ ජීවිතයට බලපන්නේ කියන කාරණාව මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ආපු තාම ලස්සන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සූත්‍ර දේශනාවට නම් මොකක්ද? මල්ලිකා සූත්‍රය. ඊට කලින් මේ විතුන් ශ්‍රවණය කළා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලස්සන සූත්‍ර දේශනාවක්. ඉන්නදී එදා මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ බැලගිට ඇති බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැති ඉඳගෙන මල්ලිකා දේවී ප්‍රශ්න 4ක් අහනවා බුදුරජාණන් වහන්සේ. ප්‍රශ්න කීයක් අහන්නේ? ප්‍රශ්න 4ක් අහනවා. මේ ප්‍රශ්න 4 අහන්නේ කාන්තාව මුල් කරගෙන. කාන්තාව මුල් කරගෙන මේ ප්‍රශ්න 4 ඇහුවට ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව මේ ප්‍රශ්න 4 කාටත් පොදු කාරණාවක්. ඉතින් මල්ලිකා දේවිය අහන බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව කිසිම ලස්සනක් නැහැ. ඒ වගේම බොහෝම රූපවත්.
ඒ වගේම සමාජයේ කිසිම පිළිගැනීමක් නැහැ. මෙහිම වෙන්න හේතුව මොකක්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියනුවේ. මල්ලිකා දේවී මොකක්ද ඇහුවේ? කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව කිසිම ලස්සනක් නැහැ. අවලස්සනයි. ඒ වගේම බොහෝ දුප්පත් කෙනෙක්. ඉලමුදල් නැහැ. ඒ වගේම සමාජයේ කිසිම පිළිගැනීමක් නැහැ. මේ කාන්තාවට මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මල්ලිකා දේවී කියන්නේ කවුද එතකොට? උසුල් රටේ උසුල් රජතුමාගේ ආග්‍රමහේශිකාව. ඉතින් මේ මල්ලිකා දේවිය දෙවෙනි ප්‍රශ්නේ විදිහට භාග්‍යවතුන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාවත් කිසිම ලස්සනක් නැහැ. ඒ වගේම ඒ වුණාට උඩට සල්ලි තියෙනවා මොකද සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. මේ කාන්තාවට මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවේ. දෙවි ප්‍රශ්නේ මොකද්ද මේ මල්ලිකා දේවිය ආවෝ කාන්තාවක් කියනවා මේ කාන්තාව කිසිම ලස්සනක් නැහැ. නමුත් උඩට සල්ලි තියෙනවා පොසත්. ඒ වගේම සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ජීව වෙන්න හේතු මොකක්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඊළඟට පින්නත් මේ මාලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේගේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව කොයි වගේද? බොහෝම ලස්සනයි. දකින්න අයගේ දෙවි පැහැර ගන්නවා කියනවා. ඒ තරම් ලස්සන රූපයක් තියෙනවා. ඒ වුණාට මේ කාන්තාව බොහෝ දුප්පත්. සමාජයේ කිසිම පිළිගැනීමක් නැහැ. එහෙනම් මේ හතරවෙනි තුන්වෙනි කාන්තාව කොයි වගේද? බොහොම ලස්සනයි. බොහොම දුප්පත්. සමාජයේ කිසිම පිළිගැනීමක් නැහැ. මේක වෙන්න හේතු මොකක්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඊළඟට පින්නත් මේ මාලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තවත් කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව කොයි වගේද? බොහෝම ලස්සනයි. දකින්නයිනේ පැහැර ගන්නවා. ඒ වගේම දුරට ධනය තියෙනවා. දුරට පොහොසත් කෙනෙක්. ඒ වගේම සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. මෙහෙම වෙන්න හේතු මොකද්ද කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. එතකොට පින්වත්නි මේ ප්‍රශ්න හතරට අද සමාජයේ ජීවත් වෙන ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සිටින මිනිසුන් අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. කවුරුත් මේ ප්‍රශ්න හතර තුනට ඇතුළත් වෙනවා. එහෙනම් මේකට හේතු මොකක්ද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් ලස්සනට දේශනා කළා. එහෙනම් දැන් මේ විද්‍යාවට මතකයිද මේ මාලිකා දේවිය අහපු ප්‍රශ්න හතරට? පළවෙනි කාන්තාව කොයි වගේ කියලා දැක්වේ? අවලස්සනයි, යුක්පත්, සමාජයේ කිසිම පිළිගැනීමක් නැහැ. දෙවෙනි කාන්තාව ලස්සන නැහැ, සල්ලි උඩට තියෙන පොසත් කෙනෙක්. ඒ වගේම සමාජයේ පිළිගැනීමක් තියෙනවා. තුන්වෙනි කාන්තාව කොයි වගේද? බොහොම ලස්සනයි, යුක්පත්, ඒ වගේම පිළිගැනීමක් නැහැ. හතරවෙනි කාන්තාව කොයි වගේද? බොහොම ලස්සනයි, දෙවියන්ට සාමිපුණා තියෙන පොසත්, වල පිළිගැනීමක් තියෙනවා. ඉතින් පින්වත්නි මේ තුන් ලෝකයට මාර්ගය ආගතන සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ දෙව් මිනිස් ලෝක සත්‍යය කරලා තියෙන කර්මයන්ගේ විපාක ඒ විදිහටම භාග්‍යවතුන් වහන්සේට දකින්න පුළුවන්. ඉදිරියට විඳින්න තියෙන විපාක බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මාලිකා දේවිය ඇසූ ප්‍රශ්නවලට
ඉතාම ලස්සනට පිළිතුරු දේශනා කරනවා. මාල්ලිකා දේවිය ඇසුවේ පළවෙනි ප්‍රශ්නෙට භාග්‍යවතුන්සේ පිළිතුරු දෙනවා. පින්වත් මාල්ලිකාවනි කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව චූටි දෙයක් කිව්වා කේන්ති ගන්නවා. ලොකු දෙයක් කිව්වා දෙලුටම කේන්ති ගන්නවා. ඒ වගේම මේ කාන්තාව ශ්‍රවණ බ්‍රාහ්මණ සංඝයා උදෙසා දන්පැන් පූජා කරන්නේ නැහැ. ඊළඟට අනිත් අයගේ කිව්ව දැකලා ඉරිසියා කරනවා. ආන්න ඒකයි ඒ පළවෙනි කාන්තාවට හේතුුනේ කියලා භාග්‍යවතුන්සේ දේශනා කළා. එහෙනම් පින්වත්නි ඒ කාන්තාව අවලස්සන වෙලා උඩින්ට හේතුුනේ මොකක්ද? ඒ කාන්තාව රැස් කරගෙන තිබුණු ඒ කර්මය මොකක්ද? ක්‍රෝධ කිරීම, කේන්ති අරගැනීම. චූටි දෙයකට ලොකු දෙයක් කිව්වොත් ඒ කාන්තාව මොකද කරේ? කේන්ති ගන්නවා. ඒ නිසා කොයි වගේ හිතුනේ? කිසිම ලස්සනක් නැතුව ඊළඟට භාග්‍යවතුන්සේ දේශනා කළේ ඒ කාන්තාව මොකද කරන්නේ? ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට ධර්මයෙන් පූජා කරන්නේ නැහැ. ඒ නිසා තමයි දුප්පත් කෙනෙක් කියලා ඉවන්නේ. එහෙනම් පොසත් වෙන්න නම් පොසත් කෙනෙක් බවට පත් වෙන්න ඒ රැස් කළ යුතු කර්මය මොකක්ද එහෙනම්? ධන දාන භෞතික සම්පත් ලැබෙන්නේ මොන වගේ කර්මයකින්ද? සංඝයා උදෙසා ධර්මයෙන් පූජා කිරීමෙන් ඒ කෙනාට ධන දාන භෞතික සම්පත් ලැබෙන කර්මයක් රැස් වෙනවා. එහෙනම් මේ කාන්තාව මොකක්ද මේ පුරුදු කරලා නැත්තේ? සංඝයා උදෙසා ධර්මයෙන් පූජා කරලා නැහැ. ඒකයි දුප්පත් කෙනෙක් වෙලා ඉපදිනා කියන්නේ. ඊළඟට ඒ කාන්තාව සමාජයේ කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත් වෙන්නේ මොකක් නිසාද? ආන්තරයි අනිත් අයගේ ජීවන දැකලා ඒ කාන්තාවට සතුටු වෙන්න බැරි වුණා. ඉරිසියා කළා. එහෙනම් ඉරිසියා කළොත් මොකක්ද රැස් වෙන කර්මය? සමාජයේ කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත් වෙනවා. භාග්‍යවතුන්සේ ඒකයි දේශනා කළේ යාදිසං වපදේ බීජං තාදිසං පරදේ ඵලං. යම් දෙයක්ද වපුරන්නේ ආන්ගේ දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන් වී වපුරගොත් වියසොතක් තමයි ලැබෙන්නේ. කල්යාණකාරීච කල්යාණ පාපකාරීච පාපක. කල්යාණ දෙයක් කරොත් ඒ කෙනාට යහපත් විපාක තමයි ලැබෙන්නේ. පාපී දෙයක් කරොත් ඒ කෙනාට විපාක තමයි ලැබෙන්නේ. ඉතින් පිටන්ති මාලිකාදී අහපු ඒ දෙවෙනි ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට දේශනා කරනවා. මාලිකාවනි තවත් කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාව කොයි වගේද? ඒ අර වගේම කේන්ති ගන්නවා, චුටි දෙයකට ක්‍රෝධ කරනවා. ඊළඟට ඒ කාන්තාව අර කලින් කාන්තාව වගේ නෙවෙයි. මේ කාන්තාව ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සංඝයා උදෙසා ධර්මයෙන් පූජා කරනවා. ඊළඟට අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙනවා. ඒ නිසා තමයි මේ කාන්තාව ක්‍රෝධ කරපු නිසා, කේන්ති ගත්තු නිසා ලස්සන කෙනෙක් වුණේ නැහැ. අවලස්සන කෙනෙක් වෙලා තමයි ඉපදුනේ. නමුත් ධර්මයෙන් පූජා කළා ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට. ඒ නිසා මුදට පොසත් කෙනෙක් කියලා තමයි ඉපදුනේ. ඊළඟට පිළිගැනීමක් ඇති වෙන්නේ කොයි නිසාද? අනිත් අයගේ දියුණුව දැකලා ඒකාන්තව ඉරිසියා කළේ නැති නිසා. ඊළඟට භාග්‍යවතුන්සේ දේශනා කරනවා මාලිකාවනි තවත් කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාවට චූටි දෙයක් කිව්වා, අහෝ දෙයක් කිව්වා කේන්ති ගන්නේ නැහැ. ක්‍රෝධ කරන්නේ නැහැ. ඊළඟට මේ කාන්තාව ක්‍රෝධ කරේ නැති වුණාට, කේන්ති ගත්තේ නැති වුණාට ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට ධර්මයෙන් පූජා කරන්නේ නැහැ. සංඝයා නිසා ධර්මයෙන් පූජා කරන්නේ නැහැ. ඒ වගේම අනිත් අයගේ දියුණුව දැකලා ඉරිසියා කරනවා. ඒ නිසා ඒ කාන්තාව කොයි වගේ දෙකලා ඉන්නේ? බොහොම ලස්සනයි. මොකද කේන්ති ගත්තේ නැහැ, ක්‍රෝධ කළේ නැහැ. නමුත් දුප්පත් වෙන්න මොකද හේතුව උනේ?
දාන දුන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දානපැන් පූජා කළේ නැහැ. ඊළඟට අනිත් අයගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා කළා. ඒ නිසා සමාජයේ කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත් වෙලා තමයි ඉපදිලා ඉන්නේ. ඉතින් පින්වත්නි මල්ලිකා දේවිය අහපු මේ හතරවෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ඊටම ලස්සනට පිළිතුරු දේශනා කරනවා. මල්ලිකාවනේ මුණ කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව මොකද කරන්නේ? චූටි දෙයක් කිව්වත් කේන්ති ගන්නෙ නැහැ. ලොකු දෙයක් කිව්වා කේන්ති ගන්නෙ නැහැ. මිච්ඡිතින් යුක්තව තමයි ඒ කාන්තාව වාසය කරන්නේ. ඊළඟට සංඝයා උදෙසා දානපැන් පූජා කරනවා. අනිත් අය දානයට යොමු කරනවා. ඊළඟට අනිත් අයගේ දිනුව දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. සතුටු වෙනවා. අනේ අපිට මේ දේවල් කරගන්න බැරි වුණාට ඒ අය හොඳට සතුටින් ඉන්නවනේ කියලා ඒ කෙනා අනිත් අයගේ දිනුව දැකලා සතුටු වෙනවා. මේ නිසා ඒ කාන්තා කොයි වගේ වෙලා ඉඳලා ඉන්නේ. බොහෝම ලස්සන කෙනෙක් වෙනවා. ඒ ලස්සන වෙන්න හේතුනේ මොකක්ද? රෝධ කලේ නෑ, කේන්ති ගත්තේ නෑ. ඊළඟට උඩට පෝසත් කෙනෙක් වෙන්න හේතුනේ මොකක්ද? උඩට දානපැන් පූජා කළා. ඊළඟට සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඒකට මොකක්ද හේතුනේ? අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වුණා. ඊර්ෂ්‍යා කළේ නැහැ. එහෙනම් පින්වත්නි තේරුම් ගන්නට වටිනා කාරණා මේ සූත්‍ර දේශනාවලින් අපිට තියෙනවා. මොකක්ද ඒ? රෝධය දුරු කරලා විචිත මුදු කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කොයි විදිහට කර්ම රැස් වෙන්නේ? තමන්ගේ සිතින්, කයෙන්, වචනයෙන් තමයි කර්මයන් රැස් වෙන්නේ. එහෙනම් ඒ කර්මයන් ඒ රැස් වෙන මේ කර්මයන් අපි යහපත් විදියට සිදු කළොත් ඒ විපාකය යහපත් එකක් බවට පත් වෙනවා. ඒ සිත කය වචනේ මුල් කරගෙන අයහපත් දෙයක් කරුවොත් අයහපත් විපාක තමයි තියෙන්නේ වෙන්නේ. ඉතින් මේවත් මේ දහම් කාරණාව භාග්‍යවතුන් වහන්සේ මේ මාලිකා දේවියට ඉතාම ලස්සනට දේශනා කළාට පස්සේ මේ මාලිකා දේවිය කල්පනා කරනවා මේ ධර්මයේ තියෙනවා ඕපනයික ගුණය. ඕපනයික කියන්නේ තමාතුලට පවුවා ගන්න තියෙන්නේ. තමාතුලටයි පවුවා ගන්න තියෙන්නේ. අරය කොහොමද මෙයා කොහොමද එහෙම නෙවෙයි. තමන් තුළින් තමයි තමාතුල තමයි ගල්ව ගන්න තියෙන්නේ. මාලිකා දේවිය මොකද කළේ? මාලිකා දේවිය කල්පනා කරා එහෙනම් මට මෙහිම වෙන්න හේතුව මොකක්ද කියන කාරණාව ඒ ධර්මයේ තුලින් කල්පනා කළා. විමසලා බලමු. ඊට පස්සේ මේ මාලිකා දේවිය තේරුම් ගත්තා යම් කිසි කාරණාවක්. ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේට මේ මාලිකා දේවිය කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පෙර ජීවිතවලදී චූටි දෙයකට කේන්ති අරගෙන තියෙනවා. පොඩි දෙයකට රෝධ කරලා තියෙනවා. ලොකු දෙයක් කිව්වොත් උඩට කේන්ති අරගෙන තියෙනවා. රෝධ කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔය වගේ වෙලා ඉන්නේ. අවලස්සන කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ නිසා තමයි කියලා භාග්‍යවතුන් වහන්සේ කියා හිටිනවා. බලන්න පිටුපත් මාලිකා දේවිය දක්ෂිනා තමන්ගේ ජීවිතයේ ඒ ධර්මය කරපා ගන්න. ඊට පස්සේ මේ මාලිකා දේවිය කියා හිටින භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නමුත් මම අද පටන් රෝධ කරන්නේ නැහැ, කේන්ති ගන්නේ නැහැ. අද පටන් මම මේ සිත පුරුදු කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ කියා හිටියා. ඊළඟට මේ මාලිකා දේවිය කියා හිටින භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නමුත් මම පෙර ජීවිතවලදී උතුරට ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන්ට සංඝයා උදෙසා දානපැන් පූජා කරලා තියෙනවා. ඒ කියන්නේ මාලිකා දේවිය දුප්පත් කෙනෙක්ද මොහොසත් කෙනෙක්ද? රජතුමාගේ ආගමයි සිකාව. ධනෙ කිසි අඩුවක් තියෙන්නේ නැහැ. මේ නිසා තමයි මම උඩට ධනවත් කෙනෙක් වෙලා මේ ඉපදිලා ඉන්නේ කියලා
භාග්‍යවතුන් වහන්සේට කියා හිටිනවා. ඊළඟට පින්වත්නි මේ මල්ලිකා දේවිය කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වගේමයි මම පෙර ජීවිතවලදී අනිත් අයගේ ජීවිතය දැකලා ඊර්ෂ්‍යා කරලා නැහැ. මම මේ අද පටන් අනිත් අයගේ ජීවිතය දැකලා සතුටු වෙනවා. ඒ නිසා මේ මල්ලිකා දේවිය එන කොයි වගේද? මල්ලිකා දේවිය කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උසුල් මාලිගාවේ ඉන්නවා බ්‍රාහ්මණ කන්‍යාව ඉන්නවා. ඒ වගේම ශාස්ත්‍රීය කන්‍යාව ඉන්නවා. ඒ සියලු කාන්තාවන් වර්ධවා මහේශාක්‍ය බවට පත් වෙලා ඉන්නේ කවුද? මල්ලිකා දේවිය. ආගේ අනිත් අයගේ දියුණුව දැකලා ඉර්ෂ්‍යා කරපු නිසා තමයි මම මේ විදිහට ඉපදිලා ඉන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට කියා හිටිනවා. ඉතින් මේ මල්ලිකා දේවිය කියා හිටිනවා ස්වාමීන් වහන්සේ පටන් ගන්න මේ සිත පුරුදු කරනවා. කේන්ති ගන්න කෙනෙක් වෙන්නේ නැහැ. රෝධ කරන්නේ නැහැ. ඒ වගේම තවදුරටත් දිගටම ධර්මයෙන් පූජා කරනවා. ඊළඟට අනිත් අයගේ දිනුව දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දෙවිය කියා හිටියා. බලන්න පින්වත්නි මල්ලිකා දේවිය දක්ෂ වුණා. ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න. එතකොට මේ පින්නතුන් තමන්ගේ ජීවිතයට ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් මේ ශ්‍රී සත්‍යත්වයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඕනේ. ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න ඕනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතය ඒ ධර්මයට අනුව හැඩගස්වා ගන්න. භාග්‍යවතුන් වහන්සේ සීලෙන් වැඩමුනේ මොකක් නිසාද? කොයි සඳහාද? තමන්ගේ කය වචනේ දෙක සම්පූර්ණ කරගන්න. ඒකෙන් රැස් වෙනවා විශාල පුණ්‍ය විපාකයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සිල්පද පහ ආරක්ෂා කරනවා කියන්නේ ඒ කිනාගේ ජීවිතයට පුණ්‍ය ගංගා පහක් ගලනවා කියන්නේ. එහෙනම් මේ පිටුතුන් උතුම් සීලයක පිළිපදලා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නේද? ඉතින් පින්වත්නි රැස් වෙන පින ප්‍රමාණ කරන්න බෑ. පින්ගත් ගංගාවක් කියන්නේ ප්‍රමාණ කරන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණයක් තියෙන ජලය මෙච්චර ප්‍රමාණයක් කියලා. ඒ අන්න ඒ වගේ විශාල පිනක් රැස් වෙනවා සීලෙ තුලින්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහත් සිවින මොහොතක්. නමුත් අනිත්‍ය වඩනවා නම් ඒ මෙත්සිත පුරුදු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතයට විශාල පුණ්‍ය ගංගා විශාල පුණ්‍ය ප්‍රවාහයක් රැස් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අර සියලුම දේක වඩා භාවනාව තුළින් ඒ කෙනාගේ ජීවිතයට බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙනම් පින්වත්නි දානය තුළින් තමන්ගේ ජීවිතයට කොයි වගේ දෙයක් රැස් වෙන්නේ? ධන දාන්නේ භෞතික සම්පත් බොහෝ කොට ලැබෙනවා. ඒ මොකක් හේතුවෙන්ද එනවා? දන් දීම තුළින් ඉහළ ලෝකයක් කරා යන්න. ඉහළ කියන්නේ මේ මනුස්ස ලෝකයේ උසස් ලෝකයක් හැටියටයි සැලකන්නේ. සුගති ලෝකයක්. සුගති ලෝකයක් කරා යන්න උපකාර වෙන්නේ මොකද්ද? සීලය. සිල්වත් කෙනෙක් තමයි සුගති ලෝකයක් කරා යන්නේ. සීලය තුළින් ඒ කෙනා ඉහළට උසවා තබනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඉපදින්න හේතු වෙනවා මේ සීලය. කෙනෙක්ගේ ජීවිතයේ සීලය පුරුදු කරනවා නම් ඒක ඉහළ ලෝකයකට ඉහළ සුගතිය කරා යන්න උපකාර වෙනවා. ඊළඟට ප්‍රඥාව වැඩෙන්න උපකාර වෙනවා. ඒ තමන්ගේ ජීවිතයට භාවනාව පුරුදු කර ගැනීම. ඉතින් මේ විදිහට කෙනෙකුගේ ජීවිතයට පින රැස් කර ගන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩියා එක සිටු නිවසකට. භාග්‍යවතුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා පෙරළු කරගෙන එක සිටු නිවසකට වැඩියා දානය පිණිස ආරාධනාවකට.
ඉතින් මේ දාණය වළඳන අවස්ථාවේ රාජමාලිගයෙන් එනවා රාජවංශයේ අර සිටුතුමා හම්බ වෙන්න. රජතුමා තමයි ඒ රාජවංශය යවන්නේ. රජතුමා කියනවා අහවල් සිටුතුමා ගාවට ගිහින් කියන්න රජතුමා දැක්මම සිටුතුමාට එන්න කිව්වා. අනිත් සිංහල අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඒ සිටුතුමාත් එක්ක රජතුමා ගල්ගනුදෙනු කරන කෙනෙක්. ඉතින් ඒ සිටුතුමාගේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා රජතුමාට. ඉතින් ඒ රජතුමා රාජපුරුෂයෙක් යවනවා අර සිටුතුමාගේ නිවසට. ඒ වෙලාවේ සිටුතුමා මොකද්ද කරමින් සිටියේ? බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන්පැන් පූජා කරන තමයි හිටියේ. මේ අවස්ථාවේ අර රාජපුරුෂයා ඇවිදින් කියනවා සිටුතුමනි රජතුමා ඔබතුමාට එන්න කිව්වා ඉක්මනට අතිසුන්දර අවස්ථාවක් ඇති කියලා. මේ වෙලාවේ මේ සිටුතුමා කියනවා ඔබ ගිහින් රජතුමාට කියන්න මම නිධානයක් තැන්පත් කරමින් ඉන්නවා කියලා කියන්නේ. මොකක්ද තැන්පත් කරමින් ඉන්නවා කිව්වේ? නිධානයක් තැන්පත් කරමින් ඉන්නවා කියලා කියන්නේ. සාමාන්‍ය කෙනෙක් කියයිද මේක? මොකක් වෙයිද? මරණයට උනත්පත් වෙන්න පුළුවන් ඒ වචනේ නේද? නමුත් ඒ සිටුතුමා බයටපත් උනේ නැහැ. ඒ සිටුතුමා මොකද්ද කිව්වේ? මම නිධානයක් තැන්පත් කරමින් ඉන්නවා පස්සෙන් කියලා කියන්නේ කිව්වා කියන රජතුමාට. මේ වචනේ භාග්‍යතුන් වහන්සේටත් ඇහුණා. භාග්‍යතුන් වහන්සේ දාණය වළඳලා අවසන්නාට පස්සේ උත්තානෝදනා විදියට ඉතාමත් ලස්සනට මේ නිධානය මුල් කරගෙන ඉතාම ලස්සන ධර්ම දේශනාවක් දේශනා කළා. මේ දේශනාවට කියනවා නිධිකණ්ඨ සූත්‍රය. ඒ කියන්නේ පුණ්‍ය නිධානය ගැන වදාළා සූත්‍රය. මොකක්ද මේ සූත්‍රයේ නම? නිධිකණ්ඨ සූත්‍රය. තේරුම සිංහල තේරුම පුණ්‍ය නිධානය ගැන වදාළා සූත්‍රය. එතකොට මේ කියන ඉස්සෙල්ලා මේ සූත්‍ර දේශනාවට කලින් ශ්‍රවණය කළේ මොන සූත්‍ර දේශනාවද? මල්ලිකා සූත්‍රය. මතකයි නේද? දැන් මේ ශ්‍රවණය කරන්නේ නම් මොන සූත්‍ර දේශනාවද? නිධිකණ්ඨ සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ නිධානය මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනා කළේ. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ හැකියාව ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක්ට යම් කිසි අවස්ථාවක් ඇති වුණොත් ඒක තමන්ගේ ප්‍රයෝජනෙට හේතු වෙනවා කියලා හිතලා කෙනෙක් ඔළුව ගැඹුරට හාරලා වතුර ඉරකම්ම ගැඹුරට හාරලා උනත් තැම්පත් කරන්නේ නිදාන තැම්පත් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නිදාන තැන්පත් කරන්නේ මොකක් නිසාද? තමන්ට අවශ්‍යතාවයක් ඇති වුණොත් තමන්ගේ ප්‍රයෝජනෙට මේක හේතු වෙයි කියලා හිතන තමයි අර විදියට වඩා සුරක්ෂිත විදියට මොළොගේ මුලටම හාරලා වතුර එනකම් ගැඹුරට හාරලා ඒ නිදාන තැන්පත් කරන්නේ. මේ විදිහට මේ නිදාන තැන්පත් කරන්න හේතු මොකක්ද? එක්ක රජතුමාට යම් අවස්ථාවල වස්තුව දීලා නිදාස් වෙන්න. ඒ කියන්නේ රාජ උදාසයට ලක් වුණාම යම් නොයෙකුත් අවස්ථාවල රාජ දණ්ඩනයට යටත් වුණාම තමන්ට මුදල් තියෙනවනම් ධනෙ තියෙනවනම් වස්තු තියෙනවනම් ඒවා දීලා නිදාස් වෙන්න පුළුවන්. අදටත් එහෙමනේ කරන්නේ නේද? ආන්ියේ වගේ තමන් මේ වගේ දානයක් තැන්පත් කරලා තිබුණොත් රාජතුමාට යම් අවස්ථාවල දීලා නිදාස් වෙන්න පුළුවන්. ඊළඟට සුරසතුරු ඇවිල්ලා මරන්න හදනවා. ආන්ගේ අවස්ථාවල මොකද කරන්නේ? අර වගේ වස්තුවක් තැන්පත් කරලා තිබුණොත් ඒවා දීලා නිදහස් වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් දේශනා කළා. ඊළඟට දුර්භික්ෂයක් ආවොත් තමන්ට ප්‍රයෝජනෙ පිණිස හේතු වෙනවා කියලා මේ වගේ මේ කාරණාවන් හේතු කරගෙන විධාන තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදියට පොළොව ගැඹුරට හරහා වඩා සුරක්ෂිත අයුරින් මේ විධාන තැන්පත් කළා.
ඒ හැම නිදානයක්ම ඒ කිනාට ප්‍රයෝජනෙට ගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒක සත්‍යයක්ද නැද්ද? අද කාලේ සමහර අයට ඉස්සර අය තැම්පත් කරපු නිදාන හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ විදිහට වඩා සුරක්ෂිතයි පොළොව ගැඹුරට හරලා වතුර එනකම්ම ගැඹුරට හරලා තැම්පත් කරා හැමදාම හැම නිදානයක් මේ කෙනාට ප්‍රයෝජනෙට ගන්න ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එක්ක නායය නිසා භූමියේ වෙනස් වීම නිසා ඒ නිදානය තිබිච්ච තැන වෙනස් වෙලා යනවා. එහෙම වුණොත් ඒ කෙනාට ඒ නිදානේ ප්‍රයෝජන ගන්න ලැබෙනවද? නෑ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඉර්ධිමත් යක්ෂෝ කියලා උදාසයක් කියනවා. මේ අය මොකද කරන්නේ? ඒ නිදානය තිබුණු තැනින් වෙනස් කරනවා. ඊළඟට ඉර්ධිමත් නාගයෝ කියලා උදාසයක් කියනවා. මේ අය මොකද කරන්නේ? අර නිදානය අරගෙන යනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තමන් අකමැති උරුමකාරයෙක් රහට බලාගෙන ඉන්නවා නිදානේ තැන්පත් කරන දැන. ඊට පස්සේ මොකද කරන්නේ? නිදානේ උඩ ගන්නවා. එහෙම වුණත් ඒ තමන්ට ප්‍රයෝජනෙට ගන්න ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඊළඟට තමන්ට යම් පිනක් තියෙනවද? ඒ පින නැති වුණොත් ඊළඟ මේ පින ඉවර වෙලා කියමු. අර නිදානේ නැසිලා වැඩසිලා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙමත් නැත්නම් තමන්ට ඒ නිදානේ තැම්පත් කළ තැන අමතක වෙලා යනවා. අමතක වෙනවා කියන්නේ කාටවත් හොරු කාරණා නෙවෙයි. උදාහරණයක් තියෙන දෙයක් තමයි අමතක වෙන්නේ. ඉතින් අමතක වෙලා ගියොත් මොකද වෙන්නේ? ඒ නිදානේ කෙනාට ප්‍රයෝජනෙට ගන්න ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළා ඒ විදිහට වඩා සුරක්ෂිත ආයුරින් මේ නිදානේ තැන්පත් කරා ඒ කෙනාට ඒ හැම නිදානයක්ම ප්‍රයෝජනෙට ගන්න ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතාමත් ලස්සන වටිනා කියන නිදානයක් තැන්පත් කරගන්න විදිය. මේ නිදානය කෙනෙකුගේ ජීවිතේ තැන්පත් කරගත්තා ඒ කෙනාට අමතකුණා කියලා ඒ නිදානේ තමන්ට ප්‍රයෝජනයක් දෙහිලා යන්නේ නැහැ. තමන්ට අනිවාර්යෙන් ඒ නිදානේ ප්‍රයෝජනවත් වෙනවාමයි. තමන්ට අමතකුණා කියලා ඒ නිදානේ නැති වෙලා යන්නේ නැහැ. ඒ වගේම කිසිම සොර සතුරෙක් ඒ නිදානේ පැහැර ගන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ නිදානේ තමයි තමන්ගේ තමන්ට බොහෝ සැප විපාක සැපේ උපන් කරලා දෙන්නේ තමන්ට බොහෝ යහපත උදා කරලා දෙන්නේ මේ විදිහට රැස් කරගන්න නිදානයයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉතාමත් ලස්සනට කොහොමද මේ නිදානේ තැන්පත් කරගන්නේ කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි දන් දෙනවා නම් ඊළඟට සීල් රකින්නවා නම් ඊළඟට භාවනා කරනවා නම් මේක තමයි කිව්වා අනාගත තැන්පත් කරගන්න නිදානය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මේ විදිහට කෙනෙකුගේ ජීවිතයට දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් රැස් කරගන්න පුණ්‍ය නිදානය ඒ කෙනාගේ ජීවිතේ බොහෝ යහපත සලසනවා. ඒ විදිහට රැස් කරගන්න නිදානය තමයි ඒ කෙනාට බොහෝ සැපය උපද්දවලා දෙන්නේ. ඒ නිදානය හොරින් තොරකම් කරන්න පුළුවන්ද? බෑ. තමන්ට අමතකුණා කියලා නැතිලා යයිද? නෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට මේ වගේ. ඒ තමන් රැස් කරගන්න පින හරියට මේ වගේ කියලා. ඔන්න කෙනෙක් ඈත දුර රටක යනවා සේවය කරන්න. රැකියාවක් කරන්න යනවා. අපි කියමු මේ ලංකාවේ ඉඳලා තවත් රටකට යනවා රැකියාවට. ඊට පස්සේ ඒ කෙනා 10 15 කියමු. නැවත තමන්ගේ මවුලට එනවා කියලා
දෙමාපියන්ට පණිවිඩයක් දෙනවා. දෙමාපියන් මොකද කරන්නේ? ඒ කෙනා අට ගැනීම කෑමීම හදලා වෙනම කාමරයක් උන්ට ලෑස්ති කරලා එයා පිළිගන්නව නේද? ඒ කෙනා එක්කගෙන ඉන්න එයා ටිකටක් යනවා. උඩට ඉහළාගේ පිළිගන්න එයා කන්න කෑමීම දීලා ඉහළ විදියට පිළිගන්නවා. ඒ වගේ කියලා භාග්‍යවතුන් දේශනා කළා. තමන් මේ රැස් කරගන්න පින තමන් මේ ජීවිතය අතහැරලා ඊළඟ ජීවිතයට යනකොට තමන් මේ පිහිට පිණිස තමන් පිළිගන්නේ මොකක්ද එහෙනම්? තමන් රැස් කරගන්න පින තමන් යහපත් විදිහට කර්මයන් රැස් සිදු කරලා යහපත් කර්මයන්ගෙන් යහපත් පුණ්‍ය විපාක නම් ඒ කෙනාට සකස් වෙලා තියෙන්නේ. ඒ කෙනාට මොකක්ද ලැබෙන්නේ? සැප විපාක තමයි ලබන්න තියෙන්නේ. ඉතින් පින්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් රැස් කරගන්න ඒ පිනේ, ඒ පුණ්‍ය නිදානේ ඒ කෙනාට ලබන්න පුළුවන් කියලා ඒ කෙනා කැමති නම් ලස්සන රූපයක් ලබන්න. ඒ වගේම ලස්සන කටහඬක් මනාප වශයෙන් යුක්ත සුන්දර සිරුරක් ලබන්න කැමති නම් ඒ වගේම ඒ සියලු කාරණා ලබන්න කැමති නම් ඒ සියල්ල ලබලා දෙන්නේ ආන්ගේ රැස් කරන පුණ්‍ය නිදානේ කියලා භාග්‍යවතුන් දේශනා කළේ. ඊළඟට ඒ කෙනා කැමති නම් සක්විති රජ සැප ලබන්න ප්‍රාදේශීය රජ සැප ඒ වගේම ඒ රජකම් ලබන්න කැමති නම් ඒ සියල්ල ලබලා දෙන්නේ අර විදියට රැස් කර ගන්නාද පුණ්‍ය නිදානේ කියලා භාග්‍යවතුන් දේශනා කළේ. ඊළඟට පින්වත් භාග්‍යවතුන් දේශනා කළා උතුම් අරහත්ත්වය. ඊළඟට පසේ බුද්ධත්වය. සම්මා සම්බුද්ධත්වයට මේ හේතු වෙන්නේ මෙන්න මේ පුණ්‍ය නිදානයයි කියලා භාග්‍යවතුන් දේශනා කළේ. ඒක මේ ලෞකික වශයෙන් ලෝකෝත්තර සැපයන් ලෝකෝත්තර වශයෙන් සැප ගෙනෙන්න යහපත සැලසෙන්න උපකාර වෙන්නේ මොකක්ද එහෙනම්? තමන් රැස් කරගන්න පින ඒ පුණ්‍ය නිදානේ තමයි තමන්ට සැපේ පිණිස තමන්ගේ සෙවණැල්ල වේ තමන් පසුපසින් ඇවිල්ලා තමන්ට සැපය උදා කර දෙන්නේ. එහෙනම් අද අපි බුදු වෙනකොට මොකක්ද එහෙනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව පරිදි තමන්ගේ ජීවිතයට දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න. ඉතින් මේ පින්න සෑම සියලු දිනාටම මේ ගෞතම කුසලයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා කියලා සාදු කියලා මේ පිළිතුරු මේ සවස් කාලයේ උතුම් සීලය පිළිපදලා ඒ වගේම මේ සවස් කාලයේ බෝධි වන්දනාවට සම්බන්ධ වෙලා මේ අවස්ථාවේ භාග්‍යවතුන්සේ දේශනා කළ ඉහි ශ්‍රී සත්‍යය ශ්‍රවණය කරලා බොහෝ පුණ්‍ය ධර්ම රැස් කරගන්න කියනවා. ඉතින් මේ විදිහට රැස් කරගන්න කියන සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරනවා. මුලින්ම මේ විදිහට රැස් කරගන්න කියන සියලුම පුණ්‍ය ධර්මයන් සබ්දේවි සතර වරන් ගුරු ප්‍රදාන සදෙවිලු වාසී සියලු දෙවිවරුන්ට මේ විමානෝදා විද්‍යා මේ භූමියට අධිපුරුෂ මේ විනාසයන් සියලු දිනාගේ මිශ්‍රිතකාමී සියලු දෙවිවරුන්ට මේ විමානෝදා විද්‍යා විමානෝදාවල දෙවිවරුන්ගේ ධාර්මික ආරක්ෂාවරවන් හේතු පිසක් මේ විනාසයන් සියලු දිනාගම සාසාදිත්වා දෙවියන්ට තුන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට මේදී හේතු උපකාර වේවා කියන සාධ්‍යතාවය.
වගේම රැස් කරගන්න කුසියෝ පුණ්‍යතරණය මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය මහානායක ඒ පිරිස ස්වාමීන් වහන්සේලාගෙන් අනුමෝදන් වෙත්වා ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයගෙන් අනුමෝදන් වෙත්වා ඒ පිරිතුන් වහන්සේලාට තව මේ වගේ ශාසනික සේවාව සිදු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා කියන සාකච්ඡාව අනුකම්පා ඒ වගේම දැසගන්න සියලු පුණ්‍ය ධර්මයන් මීට 3 මාසකට පෙර මේ GS සුමතිපාල ධ්‍යානතරයේ අනුමෝදන් වෙත්වා ඒ ධ්‍යාන ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ පිළිතුරු සෑම සියලු දෙනා මේ පරිලෝකීය සියලු රූප ඥාතින්ට අනුමෝදන් වෙත්වා ඒ අපගේ ඥාතින්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සංසාර දුකින් මිදෙත්වා කියන සාර්ථක අනුමෝදන් කරනවා ඒ වගේම රැස් කරගන්න තියෙන සියලු පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දේශනාවේ කාර්යකත්වයෙන් ගන්න ඒ පින්තුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ පින්වත් සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්තුන්ගේ දුක වලට මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින්තුන් කරන කියන දාන කරේ රසනා කටයුතු ව්‍යාපාර කටයුතු දීමේ දීපවලටපත් වෙත්වා දුර්ගෝණ්‍ය ආයාපකටයුතු දීමේ දීපවලටපත් වෙත්වා මේ පින්තුන්ගේ කායික මානසික දුක් පීඩා දුර වේවා කායික මානසික සැප සෑම උදා වෙත්වා මේ පින්තුන්ට මේ ගෞතම පුරුෂසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගැනීම පිණිස හේතු උපකාර වේවා කියන සාධ්‍ය අනුමෝදන් ආශිර්වාද කරනවා සිත ශාන්තිය කියහමත ජීවන වේවා කියලා වාදනා කරනවා අභිවාදන සීලස නිච්ඡම්මතාවචාරිතු චත්තාරෝ ධම්මෝ වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර්වාදෝහි සම්පatti සග්ග සම්පatti විච අතෝ නිවාන සම්පatti ඉනාතේ සමිච්ඡතු ඊනවන්ත ගුණවන්ත පුණ්‍යකර්තන මායානන්ත පුත්‍රයන්මා ඊනවන්ත ගුණවන්ත පුණ්‍යකර්තන Sirvinata di Bosnia,